සහෝදරයන් අවසරයි ඒ වගේම අද මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපගේ කණ්ඩායමේ තිස්ස සහෝදරයා ජනක සහෝදරයා සහ පුෂ්පරාජ් සහෝදරයා ගේ අවසරයි ඒ වගේම හිටපු නාගරික මන්ත්‍රී ජයල අපේ ඇන්ටන් පීසාන්ත ආදරණීය සහෝදරයන්ගේ අවසරයි ඒ වගේම තමින් සිටින ආදරණීය පරිගම්පිරිය උතුර ප්‍රදේශවාසී ඒ වගේම චන්ද්‍රා විශේෂ සියලු දෙනාගේම අවසරයි අපි කල්පනා කරලා බලුවොත් මේට අවුරුද්දකට කලින් නිරන්තරයෙන් තිබුණේ මොන වගේ තත්ත්වයකද කියලා අපිට දැන් සමහරට මතකත් නැහැ අවුරුද්දකට කලින් අපි හිටියේ මොන වගේ තත්ත්වයකද කියලා. මේ රට අපේ රටේ අනාගතයේ මොන වගේ තත්ත්වයකට වැටෙයිද කියලා අපි කාටවත් නිශ්චිත අවිනිශ්චිත තත්ත්වයක් තමයි තිබුණේ. රටේ ජනතාව රටේ උගතුන් රට අතහැර යමින් සිටියා විදේශගත වෙමින් සිටියා මේ රටේ ජීවත් වෙන එක අමාරු නිසා රටේ ළමයිගේ අනාගතය අපේ දරුවාගේ අනාගතය මොන තත්ත්වයකට වැටෙයිද කියලා කාටවත් අදහසක් තිබුණේ නැහැ. බඩු මිල වැඩි වෙමින් තිබුණා, බෙහෙත් ද්‍රව්‍ය හිඟ වෙමින් තිබුණා, අත්‍යවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉගියක් තිබුණා, ගණන් වැඩි වෙමින් තිබුණා. ඒ සියලුම දේ වුණ වෙද්දී වංචාව දූෂණය සහ නාස්තිය ඒ විදිහටම තිබුණා. රටේ කොච්චර ආර්ථික අමාරුකම් තිබුණත් රටේ පාලකයෝ රටේ දේපල මාධ්‍ය දේපල හොරගම් කරන එක නාස්ති කරන එක නතර කරලා තිබුණේ නැහැ. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලින් බෙහෙත් ද්‍රව්‍ය වලින් පවා හොරගම් කළා. මිනිසුන්ගේ නිසා සෑහෙන අමාරු තත්ත්වයකටපත් වුණා. අන්ධ වුණා, ජීවිත නැති වුණා. ඔහොම තත්ත්වයක් තමයි ඊට කලින් තිබුණේ. ඉතින් මේ තත්ත්වය වෙනස් කරලා මේ රටේ මෙතෙක් පැවති මේ දූෂිත දේශපාලනය, මේ වැරදි දේශපාලනය, නාස්තිකාර ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරලා මේ රට නිවැරදි දිශාවකට ගන්න අපේ රටේ ජනතාව ඔබ සියලු දෙනාම තීරණය කරා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ඒ අනුව අපිට රටේ ජනාධිපති ධූරය අපිට කියුණා අපේ සහෝදරයට ඒ වගේම මේ ලබාගත් ජයග්‍රහණය නැවතත් තහවුරු කරලා නොවැම්බර් මාසයේ නැවතත් විජයග්‍රහණයක් ලබා දුන්නා. රටේ පාර්ලිමේන්තුවේ බලය අතිමහත් බහුතරයක් තුනෙන් දෙකට වඩා ඉහළ ගිය බලයක් ලබා දුන්නා. ඉතින් දැන් අපිට ලැබිලා තියෙන්නේ ගමේ බලය තහවුරු කරගෙන. අපේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ගමට අරගෙන යන්න, ගමට ගේන්න, අපේ ගම සංවර්ධනය කරන්න, ගමේ තියෙන ගැටලු විසඳ ගන්න, අපේ ජීවිත යාපත් කර ගන්න තියෙන අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ සඳහා ජායල නගර සභාවට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. උගතුන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරී, අවංක පිරිසක්, කාන්තාවන්, තරුණයි සියලු දෙනා එකට අයත් වෙනවා. විවිධ ආගමික අදහන විදලබ්ධිකයි ඒ වගේ විවිධ ජාතිකත්වයන් නියෝජනය කරමින් ඉතා හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ශක්තිමත් කණ්ඩායමක්. ඉතින් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ලබන නොවැම්බර් 6 වෙනිදා චන්දපුරට ගිහිල්ලා මාලිමාව ඉදිරියේ කතරේ ගහලා අපගේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න ඔබගේ සහයෝගය ලබා දෙන්න කියලා. ඒ විදිහට අපි අපේ ගම ගොඩනැගීම සඳහා පළමු පියවර ලබමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. කමණියට නම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මොරටු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව ඒ වගේම ව්‍යාපාර පරිපාලනය ඇතුළු සමාජ සේවා කටයුතු වෙනුවෙන් හසල දරුවක් ඇතේ දේශපාලනයේ මන අනිස්තුතියි. ලබන ජූනි 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී ජායල නගර සභාව නියෝජනය කරමින් මේ කණ්ඩායම් නායකත්වයේ උපවන ආදරණීය නොනිස් සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම
නගර සභාව නියෝජනය සඳහා අපේක්ෂකත්වය යොමුවන ආදරණීය දේශ සහෝදරයා ඉදිරියට නියෝජනය කරන එවැගේම සුරේෂ් ජනක සහෝදරයා අනුව නියෝජනය කරන එවැගේම අපේ ධනරාජ පුෂ්පරාජ සහෝදරයා බොහොම ලෙන්ගතුව ආදරෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. එවැගේමයි ජන නගර සභාවේ හිටපු විපක්ෂ නායක මගේ ආදරණීය සහෝදරයා ඇන්ටන් රිසාන්ත සහෝදරයා මේ අවස්ථාවට බොහොම ලෙන්ගතුව පිළිගන්නවා. බොහොම ස්තුතියි. එහෙනම් ආදරණීය සහෝදර සහෝදරිය එහෙම කියලා නිම කරන්න බෑ. මොකද මෙතන ඉන්නේ මගේම ලේඛාතීන් සහ මම පුංචි කාලේ ඉඳන් එකට ඇසුරු කර මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ නන්දා මාමා පුංචිලා ඒ වගේම මගේම මිනිස්සු ටික ඇත්තටම චන්ද්‍රා පෙරස කියන්නේ මගේම මිනිස්සු ටික. ඉතින් මට ලොකු උමනාවක් තියෙනවා මේ මගේ ප්‍රදේශයේ ගොඩනගන්න. පැහැදිලි ලෙසම මේ දේශපාලනයේ පිරිසියේ ගෙදරට එක සතයක් මගේ නොවන එක සතයක් ගෙදරට අරගෙන එන්නේ නැහැ කියන ඒ විශ්වාසය මතම තමයි මම මේ දේශපාලනයට ආවේ. ඉතින් ආදරණීය ඔබ දන්නවා ඇති අපි මීට මාස 6කට කලින් හරියටම පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ මිනිස්සු දේශපාලනය කන පිට පෙරළමින් ආදරණීය අනුර දිසානායක සහෝදරයාව මේ රටේ විධායක ජනාධිපති විදිහට පත් කරගත්තා. එදායි පටන් ගත්ත සටන මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ රටේ මිනිසුන්ට උදා කර දෙන්නට මේ මාස 6කට කලින් පටන් ගත්ත සටන නිවැරදි කියන එක ඊට හරියටම මාස එකමාරකට පස්සේ නොවැම්බර් 14 වෙනිදා මේ රටේ මිනිස්සු ඔප්පු කළා. ඒ කොහොමද 225ක් වෙච්ච ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 3-2ක්ද ඉක්මවා ගිය අපි බලාපොරොත්තු නොවුන 159ක් මන්ත්‍රී ධූර සහිත නොසන්වන සල්ලි වලට යට නොවන අවංක මිනිස්සු ටිකක් මේ රටේ පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් යවන්න මේ රටේ මිනිස්සු කටයුතු කළා. එහෙනම් එදා පහුවෙලා තවත් මාස 4ක් විතර යද්දී ජාතික ජන බලවේගයේ විදියට මේ රටේ පාලක පක්ෂයේ විදියට මේ රටේ මිනිස්සුන්ගේ ඒ තියපු විශ්වාසය අපි එක පුංචි දෙයකින්වත් හඩකලේ නැහැ කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. මේක අපිට ගත්ත ගමන් ආශ්චර්ය කරන්න බෑ. අපි ළඟ මැජික් පොල්ලක් නැහැ. අපිට දුන්නේ බංකොලොත් වෙච්ච රටක්. මේ රටේ ඩොලර් ගලාගෙන ආවේ නැහැ. මේ රටේ ඉගෙන ගත්ත මිනිස්සු වෛද්‍යවරු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මේ රට අතහරිමින් යන යුගයක් තමයි අපි රට බාරගන්න ඉතිරි. එහෙනම් අපිට හැකියාවක් ලැබුණා. ඒක වෙනස් කරන්න හැකියාවක් ලැබුණා. එහෙනම් අපි ඉස්සරහටම යනවා ජාතික ජන බලවේගයේ විදියට. එහෙම යද්දී මේ තුන්වෙනි පියවර තමයි අපි තමුන්නාසේලා ජීවත් වෙන ප්‍රදේශයේ පාලනය. ප්‍රදේශයේ පාලනය කාටද දෙන්න ඕනේ කියන තීරණය ගන්න ඕනේ අවස්ථාව. ඒකෙදි මම නම් විශ්වාස කරන්නේ ගමේ ඇඳුණු ගමට පමණක් ඡන්දෙ දෙන්න එපා. එහෙම දෙන්නත් එපා. තමන්ගේ හිතවතා න්‍යාය කියලා හිතලම දෙන්නත් එපා. අපි මේ රට හදනවා එක සතියක් වංචා කරන්නේ නැහැ. ඉදිරියේදී මේ පාරවල් ටික හැදෙද්දී පාරට දාන සිමෙන්ති කොට ගාන පවා වැලිටියුබ් ගාන පවා දාන කම්බි ගාන පවා දාන්නේ කොයි ප්‍රමිතියෙන් යුක්ත කම්බියක්ද කියන එක පවා මේ ප්‍රදේශ වාසීන්ට දැක බලා ගන්න අවශ්‍ය ඒ තොරතුරු අපි ලබා දෙනවා. මොකද අපි හොරකම් කරන්නේ නැත්තම් වෙන දවුන දෙයක් තමයි කොන්ත්‍රාත්කාරයට කොන්ත්‍රාත්තුව දුන්නාම ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට එක කොටසක් යනවා මුදලක්. රාජ්‍ය නිලධාරීන්ට තව කොටසක් යනවා. ගිහිල්ලා ඉතින් වැඩේ කරන්න ඉතුරු වෙන්නේ පුංචි සංචා මුදලක්. ඉතින් මේ කොන්ත්‍රාත්කාරයා මොකද කරන්නේ? අර ඉතුරු වෙන පුංචි මුදලෙන් Tamanට ලාභයක් තියාගෙන වැඩේ කරනවා. අද 6ට දාන්න ඕනේ කොන්ක්‍රීට් එක
3ට දානවා නේද? 1ට 3 මිශ්‍ර කරන්න ඕන නම් නේද? 1ට 6ක් විතර වැලි මිශ්‍ර කරලා ප්‍රමිතියෙන් අඩු බාරක් තමයි හදන්නේ. එහෙනම් මෙතනින් ඉස්සරහට එම වෙයිද? නෑ එහෙම වෙන්නේ නෑයි කියන වගකීම අපි බාර ගන්නවා. තමුන්වන්සලාගේ එක සතේට අපි වග කියනවා. අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ හොරනාමයක් අපි ළඟට කැඳ ගන්නට. අපි හොරකම් කරයි කියන එක අපි අහන්න කැමති නැහැ. අපි කැමති නැහැ අපේ දුවට පුතාට මෙන්න මේ જાතියේ කියන්නේ ළමයා නෙමෙයි යන්නේ කියලා අහන්න. අපි කැමති කවදා හරි අපිට ඉතුරු වෙන එකම දේ විදියට මේ මිනිස්සයා ගමට ලොකු දෙයක් කරා හොරකම් කරේ නැහැ, වංචා කරේ නැහැ, දූෂණය කරේ නැහැ, ලොකු කම ඉහළ ගැහුවේ නැහැ. එදා හිටපු මිනිස්සයාම නේද මේ ඉන්නේ කියලා ඒ පණිවිඩය තමුන්නාසලට දෙන්න අපි කැමතියි. කවදා හරි දේශපාලන මිශ්‍රාම යන දවසක රටට වැඩක් කරපු ගමට වැඩක් කරපු මිනිස්සෙක් විදිහට ඒ විශ්‍රාම ජීවිතය ගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරිය ඔබ සැම සියලුනාගේ බොහොමත් ලෙන්ගතුව ආදරයෙන් මම ඉල්ලා ඉන්න දේ තමයි විදායකයන් අපේ අනුකුමාර දිසානායක සහෝදරයා. ව්‍යවස්ථාදායකයන් අපේ තුනෙන් දෙකක් ඉක්මවපු ලේසියෙන් නෙවෙයි අමාරුවෙන්වත් විදවට්ටන්න බැරි පාර්ලිමේන්තු බලයක් විගින්නේ නැති මිනිස්සු සහිත පාර්ලිමේන්තු බලයක් අපි සතුයි. එහෙනම් ගමේ වැඩේ කරගන්න නම් ඇත්තටම මේ ගම සංවර්ධනය කරගන්න නම් මේ පළාත් පාලන ආයතන බලයක් මං කියන්නේ කාලින් චන්ද්‍රවලටත් වඩා ශක්තිමත් ජනපදනමකින් මේ ජාල නගර සභාවක් මාලිමාවට ජාතික ජනබලවේගයට දිනා දෙන්නයි කියන ඒ ඉල්ලීම ආදරණීය ප්‍රදේශවාසීන්ගෙන් මම ඉල්ලා සිටින්න කැමතියි. ඇත්තටම ඒ රට සංවර්ධනය වෙද්දී ඊටත් වඩා වේගෙන් මේ ප්‍රදේශය සංවර්ධනය කරන්නට ඒ හයිය හක්තිය දෙනවයි කියන මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඒ හයිය හක්තිය දෙනවයි කියන පණිවිඩය ලබා දෙමින් ආදරණීය ඔබ සැම සියලු දෙනාට මෙම අවස්ථාවට පැමිණීම පිළිබඳව බොහොමත් ස්තුතිය ප්‍රකාශ කිරීමෙන් මාන්‍ය වෙනවා. බොහොම ස්තුතියි.